ඔබ එනතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් පවත්වනවා. ඔබ එනතු දුරකථනයෙන් හෙලෝ අයියේ. චුට්ටේ කොබ මැනිකේ. පැයකට කලින් ටවුන් එකට ගිහිල්ලා නම් කියලා ගියා. ඇයි වට කෝල් එකක් ගත්තේ නැද්ද? ඒකේ ෆෝන් එක ඕෆ් නේ බං. අයියේ දන්නේ නැහැ මේ හදිසියෙම තමයි ලෑස්තිලා ගියේ. ඒකනේ බං. ඒකේ ෆෝන් එකත් ඕෆ් බං. දුවට කොහමද දැන්? තාම උණ නම් අඩු වෙලා නැහැ අයියේ. ඇඟ නම් ටිකක් තවත් කහ පාටයි. අයියෝ බං මම මේකට කිව්වා බං පොඩි එක්කන ડોක්ටර් කෙනෙක් ආවට එක්කන ඒකේ ෆෝන් එක ඕෆ් වෙලා ඉතින් මං හිතුවේ ඒක ડોක්ටර් ගායද කියලා. එන වෙලාවක් කියලා ගියාද? නෑ එන වෙලාව නම් කියලා ගියේ නෑ අයියේ. හදිසියෙ තමයි ලෑස්තිලා ගියේ. උඹ හන්දියේ ડોක්ටර් කවට කෙලෝ එක්කම් ඵලයන්කෝ. 10න් මං එන්නම්. හරි අයියේ මේ මං ටක් ගාලා මෙයා ડોක්ටර් ළඟට එක්ක යන්න. පොඩි එක්කන කෝ බං. අයියේ ડોක්ටර් ගාව හටි හිටියේ නෑ. මම ඉක්මනට ළමයා පෙන්නලා ගෙනල්ලා නිදි කෙරුවා. ડોක්ටර් මොකද බං කිව්වේ? අම්මයි කිරිමදියලා කියලා කිව්වේ අයියේ. බය වෙන්න නම් දෙයක් නෑ කිව්වා. සිරප් එකක් දුන්නා. දවස් 3කින් ඇවිල්ලා පෙන්නන්න කිව්වා. මැනික් කොහෙද ගියේ? මම යාළුවෙක් එක්ක සැලොන් එකට ගියා. මැනිකේ. උද අපේ දුවට ගොඩක් අසනිය වුණා. එයාගෙන් කහ පාට වෙලා. චුට්ට තමයි ආ ડોක්ටර් කවට එක්කන් ගියේ. ડોක්ටර් කියලා තිබ්බා දරුවට අම්මා කිරිමදියලා කියලා. ඔය දරුවා ගාව ඉන්න ඕන. ඔයාට හදිස්සියේ ගමනක් යන්න ඕනොත් චුට්ටේ එක්කයි යන්න පුළුවන්. අනවශ්‍ය ගමන් බිමන් තියාගන්න එපා මැනිකේ. ඔයාට මං කිසිම දෙයක් අඩුපාඩු නොකර හැමදේම අතට පැරමදම දෙනවනේ. ඒ හින්දා ළමයා ගාව ඉන්න. මේ බෙල්ලමක් කළාද? සතේ මොකෙක් හරි කණ්ඩ තියන්නේ? ළමයන්ට පොඩ්ඩක් කියලා බලන්න.